චූටි වෙනකේ මොකද කරන්නේ? මාඤ්ඤො කකුල කොටන්න හදන්නේ. ආ. එතකොට අද දවල්ට මඤ්ඤොක් කදළු මැල්ලුන්ද? ඔව්. මාඤ්ඤො කකුල දළු මැල්ලුම් හදලා මෙව මාළු හදලා. දැන් මිරිස් කපලා මොකද කරන්නේ? දැන් අපි මේකට තිබ්බට ටිකක් දානවා. කොච්චිත් දානෝනේ. කොච්චි ටිකක් දානවා. දැන් ඊළඟට මේක දැන් හොඳට කොටා ගන්න ඕනේ. දැන් කෙටිලා ඇතිද ඉතින්? තව චුට්ටක් කෙටෙන්න ඕනේ. මේක කොළ නම් ගොඩක් මෙහෙම කොටලා හදන්න දන්නවනේ හැමෝම. ඔව්. අපේ පැත්තේ නම් ඉතින් හරි ප්‍රසිද්ධ කෑමක් නේ. ඔව්. දැන් කෙටිලා ඇති වගේද? දැන් කෙටිලා ඇති අපි මේකට සුදු ලුණු මික්ක එකතු කරගන්න. දැන් තව මොනවා හරි දානවද මේකට? දැන් පොල් ටිකකුත් දාගන්නවා. හා. දැන් ආයෙ කොටනවා. ඔව්. චුට්ටක්. ගොඩක් කොටන්න නැහැ. ඇයි? පොල් ටික ගොඩක් කෙටිලා වැඩි වෙනවා. ඔහොම තමයි මඤ්ඤොක්කා කොළ කොටන්නේ නේ. ඔව්. ඇල්ලුමට. අපි මේකට ලුණු දාගත්තේ නැහැ. ඇයි? මේක තෙලට දාන වෙලේට ලුණු ටිකක් දානවා. බත් එක ඉදලාද? ඔව්. ඉස්සෙල්ලාම තෙල් ටිකක් දාගන්නවා. තෙල් ටිකක් වැඩිපුර දාගන්න. මොනවද මේකට දාගත්තේ? අල කොළ කෙටුවට පස්සේ රතු ලුණු ටිකක් කපලා දාගත්තා. ලුණු චුට්ටකුත් දාගත්තා. දැන් මොකද කරන්නේ? දැන් අපි තෙලට මේ රතු ලුණු ටිකක් දාගන්නවා. ඊට පස්සේ කරිපිංච ටිකක් දාගන්නවා. තෙලටම දාගමු. හරි නේද? මන්දිද? කළු පාට වෙනකම් බැදෙනවා? නෑ කළුම වෙනකම් බැදෙන්නේ නෑ. සාමාන්‍ය ගානට දැන් කරිපිංච ටිකක් දැන් අපි මේක තෙලට දාගමු. දැන් හොඳට කලවම් කරගන්න. ඔව්. මේක වහනවද? නෑ. මේක වම් පාට වෙනස් වෙනවා. ඒ හින්දාද වහන්නේ? ඔව්. මේ තමයි අපි මඤ්ඤොක්කා කොළ හදන විදිහ නේ. ඔව්. පොල් ටිකක් මදි වගේලු ඒ නිසා පොල් ටිකක් දාගත්තා. ලුණු මන්දි වගේ තව ටිකක් දාගන්න. වැඩි කරන් දෙපා ලුණු. ඒතකොට මඤ්ඤොක්කා දල් මලවන එක ලේසි වැඩක් වගේ නේ මට නම්. ඇත්තද? ඔව්. දැන් කන්න පුළුවන්ද? තව තැම්බෙන්න ඕනද? නෑනේ. දැන් ඇතුලේ. බලමු. ගොඩාක් මැල වුණාම රහ නෑනේ. දැන් ඇතුලේ. ඔන්න අපි මඤ්ඤොක්කා කොළ මැල්ලුම ලිපෙන් බෑවා. දැන් ඒක කන්න පුළුවන්. දැන් වැව මාළු ඉහළක් තියෙන්නේ. ඔව්. වැව මාළු එක හැදුවා. ඔව්. රස පාටට තියෙනවනේ. කොරලි මාළුද? ඔව්. එහෙනම් මන්ට නම් දැන් බඩගිනි. ඉන්න බෙදලා දෙන්නම් කන්ට. උණු බත් දුම යන.
ඇති. දැන් අපි බෙදා ගන්නවා උණු බත් එකට. මොනවාද? වැව් මාළු. උඩ ටිකක් දාන්න. චුට්ටක් දාන්න. ඒකට දාන්න. බත් එකට දාන්න. මේ පැත්තට හරවන්න. ඇති ඇති. එහෙනම් ඔන්න මම බත් බෙදා ගත්තා. මේක තමයි අද මගේ දවල් කෑම එක. මේක මං අද උදේට කෑවේ නෑ. දැන් තමයි මං උදේටයි දවල්ටයි දෙකටම කන්නේ. ඉතින් ඔන්න අපි හදපු මඤ්ඤොක්ක කොළ මැල්ලුම තියෙනවා. ඊට පස්සේ වැව් මාළු කොරලි මාළු තියෙනවා. ඉතින් බත් එක මේ උණු උණුවෙන් බෙදාගත්තේ. ඉතින් දැන් මං කණ්ඩායි යන්නේ. අපි කනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්. ඇත්තටම රස පාටයිනේ. ලුණු කෑල්ලකුත් තිබ්බනම් හොඳයි. කපලා දෙන්න. දැන් හොඳයි. මල් කෑල්ලක් දාන්නද? උඩ ගන්න. අටු නෑ. රසයිද? එහෙනම් මං කනවා. රසයි ඇත්තටම රසයි. හොඳයි.